වැස්ස අඩු වෙන්නයි හදන්නේ. වැස්ස වැඩි වෙන්නයි හදන්නේ. වැස්ස අඩු කරાવી ටිකක් ඉමුකෝ. මේ වැස්ස නවතින පාටක් නම් පේන්නේ නැහැ. මේ වාගේ අදහස් ඉංග්‍රීසියෙන් කියන හැටි ඔයා දැනගෙන හිටියද? දන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මේක බලන්න ඕනේ. Let's wait here for a while. Let's wait here. අපි මෙතන ඉමු. For a while. For a while means for some time. ටික වෙලාවක් කියන අර්ථය. Let's wait here for a while. Let's wait here for a while. අපි ටික වෙලාවක් මෙහි ඉමු. අපි ටික වෙලාවක් මෙතන ඉමු. Yes. The rain is going to die down. The rain is going to die down. වැස්ස අඩු වෙන්නයි යන්නේ. ඔන්න die down පාවිච්චි කරනවා අපි get lighter කියන අදහස දීම සඳහා. එතකොට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වැස්ස අඩු වෙන්නයි යන්නේ නැත්නම් අඩු වෙන්නයි හදන්නේ. The rain is going to get lighter. So instead of that you can say die down. Ola correct. මේ ඔක්කොම හරි. The rain is going to die down. The rain is going to get lighter. Shortly. බොහොම ඉක්මනින්ම. Or else you can say soon. Let's wait here for a while. අපි ටිකක් මෙතන රැඳීමු. Yes, the rain is going to die down. The rain is going to get lighter shortly. Or else you can say soon. හොඳයි. දැන් අපි කොහොමද කියන්නේ වැස්ස අඩු කරાવી කියලා. එතකොට අපි කරන්නේ මේ විදිහට. Let's wait here for a while. අපි අර උදාහරණෙම ගමුකෝ. The rain will die down. The rain will die down. Or get lighter. You are sure of that. ඔයාට ඒක sure. ඒ කියන්නේ ඔයා විශ්වාස කරනවා වැස්ස අඩු වෙයි කියලා. ඉක්මනින්ම. එතකොට අපි will භාවිතා කරනවා. ඒ වගේම ඔයාට මෙහෙම කියන්නත් පුළුවන්. The rain may die down or get lighter shortly. වැස්ස ඉක්මනින්ම අඩු වේවි. අඩු කරાવી. නැත්නම් අඩු වෙලා යයි. හැබැයි ඒ කියන කෙනාටත් ඒක sure නැහැ. He is also not sure of that. එයාටත් sure නැහැ. එහෙම වෙන්න ඉඩ කඩ තියෙනවා කියලා සැකයෙන් යුතුව කියනකොට අපි මේ භාවිතා කරනවා මෙවැනි වාක්‍යවල. අපි ඒ උදාහරණයම තවදුරටත් වෙනස් කරලා බලමු. Let's wait here for a while. Yeah, the rain is going to pick up. That means the rain is going to get heavier shortly. Shortly means soon. වැස්ස වැඩි වෙන්නයි යන්නේ. වැස්ස වැඩි කරන්නයි හදන්නේ. අන්න ඒක අපි කියන කොහොමද? The rain is going to pick up. එහෙම නැත්නම් ඕක බොහොම සරලව කියනවා the rain is going to get heavier. දැන් ඒ උදාහරණෙම අපි අර විදිහට කියනවා කොහොමද? නියත වශයෙන්ම මෙහෙම වේවි කියලා විශ්වාස කරනවා. මොකද්ද? වැස්ස අඩු කරાવી. Yeah, the rain will pick up or get heavier shortly. හැබැයි කියන කෙනාටත් ෂුවර් නෑ එහෙම වෙයිද නැද්ද කියලා. අනුමාන වශයෙන් කියනවා එහෙම වෙන්න ඉඩ තියෙනවා. වැස්ස වැඩි කරන්න ඉඩ තියෙනවා. The rain may pick up or the rain may get heavier shortly. Let's go now. දැන් යන් අපි. Let's go now. The rain stopped. වැස්ස නැවතුණා. Or else you can say ceased or let up. වැස්ස නැවතුණා. කොහොමද කියන්නේ? The rain stopped or let up. එහෙම නැත්නම් ceased කියලා කියනවා. වැස්ස නැවතිලා තියෙන්නේ. වැස්ස නැවතිලා තියෙන්නේ කියනකොට අපි present perfect එක භාවිතා කරලා මෙහෙම කියනවා. The rain has stopped. එහෙම නැත්නම් the rain has ceased or let up. The rain has let up. Is it getting lighter? ඔය අදහස් කරන්නේ is the rain getting lighter? වැස්ස අඩු වේගෙනද යන්නේ? No. It shows no sign of letting up. It shows no sign of letting up. ඒක අඩු වෙන පාටක් නන්නේ. It might even get heavier. It might even get heavier. ඒක ටිකක් වැඩි වෙන්න ඉඩ කඩ තියනවා වගේ. එතනත් අවිනිශ්චිතභාවයක් පෙන්නනවා මේ සහ might භාවිතයේ තුලින්. වැස්ස අඩු වේගෙනද යන්නේ? ඒක තිබුණටත් වඩා වැඩි වෙයි වගේ.
වැස්ස අඩු වෙන පාටක් පේන්නවත් නැහැ. අන්න ඒ අදහස තමයි මේකේ තියෙන්නේ. එහෙනම් වැස්ස අඩු වෙන පාටක් නැහැ කියලා අපි කොහොමද කියන්නේ? The rain කියලා භාවිතා කරන්න. shows no sign of letting up. සාර්ථක ඉංග්‍රීසි කතිකයෙක් වන්න. හොඳින් ඉගෙනීම මෙන්ම පුහුණුවද ප්‍රගුණ කරමු. ඉංග්‍රීසි කතන නිසා ඉදිරියට යන සමාජයේ ඔබ පසුපසට ගිය කාලයට තිත තබමු. Spoken English with සමන්යාපා. ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුවෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ විදේශගතව සිටින අයෙක් හෝ කුමන වයස් මට්ටමක අයෙකුවත් ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසි කතා කරන්න. තනි හා කණ්ඩායම් පන්ති, ඔන්ලයින් හෝ ෆිසිකල් හා අපගේ නේවාසික ඉංග්‍රීසි කඳවුර ඔස්සේ හෝ ඔබට පහසු හා කැමති මේ ඕනෑම ක්‍රමයකින් පහසුවෙන් ඉගෙන ගන්න. දැන්ම අමතන්න 071 011 22 62